ඉතින් මේක තමයි මගේ YouTube channel එක කරන මම පළවෙනි වීඩියෝ එක. ඉතින් අපි දැන් යන්න හදාන්නේ මගේ කැම්පස් එකට මගේ પાස්පෝර්ට් එක කලෙක්ට් කරගන්න. ඉතින් අපි බලමු මකට પાස්පෝර්ට් එක කලෙක්ට් කරගන්න පුළුවන් වෙයිද නැද්ද කියලා. ඉතින් ඒ වල බලා ගන්නත් පුළුවන් මැලේසියාවේ තියෙන මගේ යුනිවර්සිටි එක මොකක්ද කියලා. ඉතින් ටිකට වීඩියෝ එකේ ඉන්න අපි බලමු මොකක්ද මගේ යුනිවර්සිටි එක කියලා. ඉතින් ඔන්න අපි කැම්පස් එකට දැන් ආවා. කැම්පස් එකට ඇවිල්ලා මම ඔෆිස් එකට ගිහින් මගේ ડોකියුමන්ට් ටික බාර දීලා પાස්පෝර්ට් එක කලෙක්ට් කරගන්න යාලා 5 minutes වගේ ඉන්න කිව්වා. අපි බලමු මට අද પાස්පෝර්ට් එක ගන්න පුළුවන් වෙයිද නැද්ද කියලා. මම ඇත්තටම දන්නේ නැහැ අද ගන්න පුළුවන් වෙයිද නැද්ද කියලා. බට් අපි බලමු. මම මගේ પાස්පෝර්ට් එක දැන් කලෙක්ට් කරගත්තා. ඉතින් මම ඔයාලට කියන්නම් මේකේ process එක කොහොමද මට වුනේ කියලා. මම ඊට කලින් ආවා ඇවිල්ලා මෙඩිකල් එකත් එක්කම මගේ ඔෆර් ලෙටර් එකත් එක්කම ඇවිල්ලා මෙතන ඔෆිස් එකට දුන්නා. ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් ලොන්ච් එකට තමයි එන්න ඕනේ. ඊට පස්සේ යාලා කිව්වා සති දෙක තුනකින් වගේ ආපහු එන්න කියලා. මොකද මගේ પાස්පෝර්ට් එක ක්‍රියේට් කරගන්න EMGS එකේ EMGS app එක 100ක් කම්ප්ලීට් වුණාම තමයි પાස්පෝර්ට් එක ක්‍රියේට් කරගන්න එන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඇවිල්ලා මම ආපහු ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් ලොන්ච් එකට ඇවිල්ලා එයාලා මගෙන් ඉල්ලන්නේ ඔෆර් ලෙටර් එක. අපිට මෙයාලා ඔෆර් ලෙටර් එකක් දෙනවනේ පළවෙනි දවසේ. ඒ ඔෆර් ලෙටර් එක ආයි දුන්නාට පස්සේ තමයි ඊට පස්සේ මෙයාලා දෙනවා ස්ටුඩන්ට් ට්‍රාන්ස්පෝර්ට් එක හදාගන්න ලෙටර් එකකුයි ස්ටුඩන්ට් ඔය බැංක් account එක හදාගන්න ලෙටර් එකකුත් එක්කම තමයි iCard එකයි પાස්පෝර්ට් එකයි දෙන්නේ. ඉතින් එහෙම තමයි මෙතන process එක වෙන්නේ. ඉතින් දැන් මගේ වැඩ ටිකක් ඉවරයි. මං ඉතුරු වැඩ ටික කරගන්න තමයි යන්නේ. මගේ ට්‍රාන්ස්පෝර්ට් මේවයි බැංක් account එක ඒ ටික හදාගන්න තමයි මට ඊළඟට තියෙන්නේ. අපිට දැන් ඒ ටික කරගන්න ඇත්තටම ටයිම් එකක් නැහැ. මොකද අපි ඇත්තටම ආයේ පරක්කු වෙලා දැන් හවස් වෙලා තියෙන්නේ හොඳටම. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම් ට්‍රාන්ස්පෝර්ට් ඒ ටික හදාන්නේ කොහොමද, බැංක් account එක හදාගන්නේ කොහොමද. ඒ දේවල් අනිවාර්යෙන් අපි ඊළඟ වීඩියෝ එකෙන් කරන්නම්. ඉතින් දැනට මෙතනින් මගේ પાස්පෝර්ට් කලෙක්ට් කරන වැඩේ ඉවරයි. ඉතින් මේක තමයි මගේ කැම්පස් එක. මම ඔයාලට කැම්පස් එකේ වීඩියෝ ටිකක් මේකේ දාන්නම්. ඉතින් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. ස්ටාර්ට් තව වීඩියෝ ගේන නිසා ඉතින් මගේ YouTube channel එකයි අපේ group video channel එක Vibes of Dhananjay ඒ YouTube channel එක දෙකම subscribe කරලා තියාගන්න. like කරන්න, comment කරන්න, share කරන්න.